විශ්වයේ අසීමිත වූ ආශිර්වාදයන් සහ කාලි මාතාගේ ප්‍රබල දිව්‍යමය මඟ පෙන්වීමෙන් ඔබේ ජීවිතයට පැමිණීමට නියමිත ඒ සැබෑ ආත්මීය ආදරය පිළිබඳ එළිවන රහස් අනාවැකියට ඔබ විතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මතක තබා ගන්න මෙය පොදු කියවීමක්. මේ මොහොතේ මේ පණිවිඩ ඔබේ දැස ගැටෙන්නේ හෝ ඔබේ සවනට වැටෙන්නේ කිසිසේත්ම අහම්බකින් නෙමෙයි. අතීතයේ ඔබ විඳ යඥා රිදවීම හදවතේ තද කරගෙන සිටි වේදනාවන් සහ බිඳුණු බලාපොරොත්තු අවසන් කරමින් ඔබේ ජීවිතයේ නවතම අරුණෝදයක් ආරම්භ කිරීමට විශ්වය විසින් නිවැරදි වේලාවට ඔබට ලබා දෙන සංඥාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඔබට මේ අලුත් ආදර මුණ ගැසෙන කාලවකවානුව ගැන බැලුවහොත් ඔබේ ජීවිතයේ පැවති අඳුරු කටුක සහ අස්ථාවර පරිච්ඡේදයන් දැන් සහ මුලින්ම අවසන් වෙමින් පවතිනවා. අතීතයේ ඔබට හිමි විය යුතු කියා සිටු නමුත් ඔබට අහිමි වී කියාත් සියලු දේ වෙනුවෙන් විශ්වය ඔබට සාධාරණ ඉෂ්ට කරන කාලයක් එළඹිලා තියෙනවා. මේ සැබෑ ආදරය ඔබේ ජීවිතයට ළඟා වෙන්නේ අතීතයේ ලැබුණු හිත් රිදවීම, පසුතැවීම සහ වේදනාකාරී මතකයන් ඔබ සහ මුලින්ම අතහැරලා ඔබේ මනසට සහ ආත්මයට ශක්තියක් වනේ සුන්දර මොහොතකදී. ඉදිරි මාස 3ත් 6ත් අතර කාල සීමාව තුල ඔබ නොසිතන මොහොතක නොසිතනම ස්ථානයකදී හෝ හදිස්සි මාර්ගගත හමුවීමකදී මේ ආත්මීය බැඳීම ආරම්භ වීමට ඊටාම ඉහළ ඉලකඩක් පවතින. මේ සාමාන්‍ය හඳුනා ගැනීමකට එහා ගිය දුටු පළමු මොහොතේම පෙර පිනකට මෙන් එකිනෙකා හඳුනා ගන්නා අමුතු ආකාරයේ ආකර්ෂණයක් සහිත හමුවීමක් වේවි. ඔහුගේ හෝ ඇයගේ බාහිර ස්වરૂපය ගැන බැලුවොත් ඔබේ ජීවිතේ එන්නේ මේ පුද්ගල ඊටමත් තේජාන්විත ප්‍රශස්ත සහ උතුම් පෙනුමකින් යුත් කෙනෙක්. දැක්ක ගමන් ඕනෑම සමාජයක ඕනෑම පිරිසක් අතරේ කැපී පෙනෙන අන් අයගේ ගෞරවය සහ අවධානය එකවරම දිනා ගන්න ස්වභාවයක් ඔවුන්ට තිබෙනවා. ඊටම පිළිවෙලට පිරිසුදුව සහ ගාම්භීර ලෙස ඇඳුම් පැළඳුම් තෝරා ගන්නා ඔවුන්ට netsit ඇද ගන්නා සුළු ගැඹුරු තියුණු දැසක් හිමි. ඔවුන්ගේ මුහුණේ ස්වરૂපය තුල සහ ඇවිදින කතා බහ කරන විලාසය තුල රාජකීය ප්‍රබල පෞරුෂයන්ගෙන් පිරුණු ස්වභාවයක් පැහැදිලිවම කැපී පෙනෙනවා. ඔවුන් දෙස බලන විට ඔබට මහත් ආරක්ෂිත බවක් සහ අභිමානයක් සිතට දැනෙනවා නිසකයි. අභ්‍යන්තර ගතිගුණ සහ පෞරුෂය ගැන අපි බැලුවොත් මේ පුද්ගලයා ඔබේ ජීවිතයේ පැමිණෙන්නේ අතීතයේ ඔබට තිබුණු සියලු කරදර, සිත්විල්, කැළඹීම් සහ බිය, අඳුර සහ මුලින්ම දුරු කරලා සැබෑ ආරක්ෂකෙක් ඒ වගේ මඟ පෙන්වන්නෙක් විදිහට. ඉහිත සාධාරණ කිසිම විටක මුදල හෝ බලය යට නොවන සත්‍ය විනින් පෙනී සිටින කෙලින් වැඩ කරන පෞරුෂයක් ඔවුන් සතුයි. පිටතින් බලන විට තරමත් අද සැර වගේ හෝ නිහඬ පෞරුෂයක් පෙන්වුම් කළත් අභ්‍යන්තරයෙන් ඊටමත් ආදරණීය හදවතින්ම ඔබ දැඩි ලෙස පක්ෂපාතී සෑම අපහසු මොහොතකදීම ඔබේ පිටුපසින් ඔබව ආරක්ෂා කරන සැබෑ ආත්මයක් ඔවුන් තුළ තිබෙනවා. ඔවුන් ඔබට ආදරය කරන්නේ කිසිදු කොන්දේසියකින් තොරවයි. නමේ මුල් ලකුණු පිළිබඳව අපිට ඉගියක් ගන්න පුළුවන්. විශ්වීය ශක්තිය සහ දිව්‍යමය සංඥා අනුව මේ ආත්මීය සහකරුගේ හෝ සහකාරියගේ නම KMRSTA හෝ D යන ඉංග්‍රීසි අක්ෂරයන්ගෙන් ආරම්භ වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතිනවා. නැතහොත් ඔවුන් භාවිතා කරන නිල නම, ව්‍යාහාරික නම හෝ පටබැඳි නමක්. මේ අක්ෂර ඉතා ප්‍රබල ලෙස සහ කැපී පෙනෙන ලෙස පිහිටලා තිබෙනවා. ඔවුන්ගේ පෞල් පසුබිම ගැන බැලුවොත් ඔවුන් පැමිණෙන ඉතාම සාම්ප්‍රදායික සමාජයේ වැදගත් පිළිගැනීමක්, නමක් සහ ගෞරවයක් හිමි පෞල් පසුබිමකින්. පෞලේ සදාචාරාත්මක වටිනාකම්, ආගම් පිළිබඳ ගෞරවය සහ එකමුතුකම ඉහළින්ම සුරකින පෞලේ සතුටට මුල් තැන දෙන උදාර වටපිටාවක් තමයි ඔවුන් හැදී වැඩි තියෙන්නේ. ඔවුන්ගේ පෞලේ අයද ඔබ ඊටමත් ඉක්මනින් තමන්ගේම කෙනෙක් ලෙස ආදරයෙන් වැළඳ ගන්න ආකාර ඉදිරියේදී ඔබටම දැක ගන්න පුළුවන් වෙනවා. රැකියාව සහ වෘත්තීය මට්ටම ගැන බැලුවොත් ඔවුන් උසස් අධ්‍යාපනයක් ලැබූ අතිශයින්ම බුද්ධිමත් වෘත්තීය වශයෙන් සමාජයේ ඊටමත් ස්ථාවර සහ ඉහළ තැනක සිටින අයෙක්. නීති, පරිපාලනාංශයේ වෛද්‍ය
අංශය වගේම අධ්‍යාපන රාජ්‍ය කළමනාකරණය ඉංජිනේරු හෝ තොරතුරු තාක්ෂණය වැනි වගකීම් සහගත නායකත්වයක් ලක්ෂණ සහ තීරණ ගැනීමේ බලය ඇති වෘත්තීයක වුන් නිරත වීමට ඉහළ ඉඩකඩක් පවතිනවා. ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතාමත් යහපත් වන අතර ඔබේ ජීවිත ඉදිරි ආර්ථිකය සහ සමාජීය ස්ථාවරත්වයටද ඔවුන්ගෙන් ලොකු ශක්තියක් ඔබට ලැබෙනවා. විශ්වයෙන් ලබා දෙන පණිවිඩය නම් මේ ඉදිරියට එන ආදරය ඔබේ අතීතයේ සූපත් කරමින් ඔබේ අනාගතයට නව අර්ථයක් එකතු කරනවා නිසකයි. මෙම අනාවැකි ඔබේ ආත්මයට සහ ඔබේ හදවතට සැබවින්ම දැනෙනවා නම් විශ්වයේ සහ කාලි මාතාගේ ශ්‍රේෂ්ඨ ආශිර්වාදය ඔබේ ජීවිත ළඟා කර ගැනීමට පහතින් යසල සටහන් කර මේ ආලෝකය තවත් කෙනෙකුට ජීවිතයට තිරණ කිරීමට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.